ආයිබෝවන් කියලා පිළිගන්නවා හසින්දු ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ link short කරලා ඒ හරහා මුදල් උපයන්න පුළුවන් සුපිරි platform එකක් ගැන. ඉතින් මෙන්න මේ platform එකේ වැඩ කරලා මුදල් earn කරන්න ඔයා ගාව phone එකක් තිබුණාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක බලන හැමෝටම මෙන්න මේ ක්‍රමය හරහා හොඳ මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මුදල් earn කරන්න පුළුවන් ක්‍රම ගැන ඒ වගේම AI tools ගැන මේ වගේ ගොඩක් දේවල් ගැන වීඩියෝස් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගත්තොත් ඉස්සරහටත් ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් තවත් විස්තර අපි කතා කර ඉන්නතෝ ගිහින් බලමු කොහොමද මේ platform එක භාවිතා කරලා මුදල් earn කරන්න කියලා. ඉතින් මේ platform එකට එන ඕන link මේ වීඩියෝ එකේ pin comment එකේ නැත්නම් පළවෙනි comment එකට ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ Telegram channel එකට ආවම පස්සෙත් මෙන්න මේක link එක වගේම ඔයාලට වැදගත් වෙන YouTube එකේ කියන්න බැරි ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Telegram channel එකේ link එකත් පළවෙනි comment එකේ එහෙම නැත්නම් description එකේ හරි අපේ YouTube channel එකේ about section එකට ගියාම පස්සේ ඔයාලට හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ link එක click කරලා ආවම පස්සේ ඔයාලට මේ වගේ web page එකකට සමහර විට එන්න පුළුවන්. මේ වගේ එකකට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ උඩ get started කියලා මෙන්න මේ ක්ලික් කර ගන්න ඕන. එහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඔයා ගාව මේකට account එකක් නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන Google icon එක පෙන්නාවි. ඒක ක්ලික් කරලා ඉවරලා ලේසියෙන් account එකක් create කරගන්න. එහෙම නැත්තම් email address එක type කරලාත් ඉවරලා ඔයාලට පුළුවන් අලුත් account එකක් create කරගන්න. ඉතින් ඔයා කොහොම හරි අර මන් දීපු link එකෙන් ගිහලා account එකක් create කරගත්තාම පස්සේ ඔයාලට dashboard එකට එක්කන් එන්න පුළුවන්. එහෙම නැත්නම් home page එකට අරන් එන්නත් පුළුවන්. ඉතින් මේක තමයි home page එක. මෙතන home page එක තිබුණොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන dashboard කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක click කරගන්න. එහෙම click කරගත්තාම පස්සේ ඔයා dashboard එකට අරන් යනවා. ඉතින් සමහර විට ඔයා කෙලිම මෙන්න මේ dashboard එකට අරන් යන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ dashboard එකේ තමයි ඔයාට ඔයාගේ earnings ඒ වගේ හැම දෙයක්ම ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ platform එක කරා මුදල් earn කරගන්න කියලා. ඉතින් මම ඔයාලට කිව්වා මේ platform එකේදී links short කරලා තමයි ඔයාලට මුදල් earn කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම පොඩි විස්තරයක් කරොත් ඔයාලට පුළුවන් මොකක් හරි ඔයාගේ වීඩියෝ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි link ඔයා කැමති ඕනම දෙයක link එකක් අරගෙන ඉවරලා මෙන්න මේ platform එකට දාලා ඒක short link එකක් කරගන්න. ඊට පස්සේ short link එක ඔයාලට share කරගත්තාම පස්සේ කවුරු හරි ඇවිල්ලා link එක click කරාම පස්සේ එයාට මුලින් මේ link එකට යන්න කලින් තප්පර කිහිපයක ad එකක් play වෙනවා. ඒ ad එක බලලා ඉවරලා එයා ඒක close කරාම පස්සේ තමයි ඔයා දීපු original link එකට යන්නේ. ඉතින් අන්න ඒ වගේ ad එකක් බැලුවාම පස්සේ ඔයාට ඒක කරා මුදලක් earn කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද link එක මේ වගේ short කරගන්නේ කියලා. ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ උඩ post and earn කියලා එකක්. එහෙම නැත්නම් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන home එකේ තියෙනවා post and earn කියලා එකක්. ඉතින් ඔයාට කැමති එකක් click කරගන්න පුළුවන්. එහෙම click කරගත්තාම පස්සේ එකම තැනට තමයි අරන් එන්නේ. ඉතින් මෙහෙම ආවහම පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන link එකක් short කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි text එකක් ඔයාට පුළුවන් මේ වගේ link එකකට embed කරගන්න වගේ ඔයාට කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී link එකක් තමයි short කරන්න භාවිතා කරන්නේ. මම Google එකට ගිහිල්ලා මෙන්න මේ වගේ Wikipedia එකේ ශ්‍රී ලංකා කියලා search කරගත්තාම පස්සේ මෙන්න මේ වගේ web page එකක් ආවා. ඉතින් මම මෙන්න මේක link එක භාවිතා කරන්න. මම මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ link එක copy කරගන්නවා. ඔයාට අවශ්‍ය වෙන link එක ඔයා copy කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ link කියන එක select කරලා ඉවරනාම පස්සේ මෙන්න මේ next කියන button එක click කරගන්න. එහෙම click කරගත්තාම පස්සේ මෙන්න මෙතෙන්ට අපේ link එක paste කරන්න තියෙනවා. ඉතින් මෙහෙම paste කරාම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙනවා next කියලා button එකක් ආපහු ඔයා මෙන්න මේක click කරගන්න ඕන. එහෙම click කරගත්තාම පස්සේ මෙන්න මේ වගේ දේවල් ටිකක් අහනවාට කැමති නම් මේ දේවල් අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම මෙතෙන්දී පළවෙනි එකට no දෙනවා. ඊට පස්සේ ඔයාලට metadata වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේක අයින් කර ඉවර වෙලා පොඩි text එකක් අරකෙම copy කරන් එනවා. ඔයාගේ link එකට අදාළ පොඩි text එකක් තිබුණොත් ගොඩක් හොඳයි. ඉතින් මම මෙන්න මේ වගේ පොඩි text එකක් මේ වගේ copy කරන් එනවා. copy කරන් ආවිලා මේ metadata තියෙන තැනට දෙනවා. ඉතින් මෙන්න මේක තමයි තියෙනවා. ඔයාලට මෙතනින් preview කරලා නම් බලන්න පුළුවන්. මම මෙතන මෙන්න මේ next කියන button එක click කරගන්නවා. එහෙම click කරගත්තාම පස්සේ අපා මේ වගේ දේවල් ටිකක් එනවා. මෙතනත් මේ ඔයාලට අන්තිම බලා ගන්න පුළුවන්. publish කියලා එකක් තියෙනවා. මෙන්න මේක click කරගන්න ඕන. එහෙම click කරගත්තාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ link එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ link එක තමයි ඔයා share කරන්න ඕන. ඔයාලට පුළුවන් මේ platform එකේ මේක post කරන්න. කොහොමත් ඔයා දාපු ගමන් ඒක post වෙනවා. මොකද එයා click කරාම පස්සේ මේ platform එක through ඇවිල්ලා තමයි එයාට ඒක යන්න තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ link කවුරු හරි click කරාම පස්සේ එයාට පේන්නේ කියලා. මම මෙන්න මේ link copy කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අලුත් tab එකක් open කරලා ඉවරලා මෙන්න මේ වගේ එක paste කරගන්නවා. ඉතින් මෙහෙම paste කරගත්තාම පස්සේ එහෙම නැත්නම් කවුරු හරි link එක click කරාම පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ අපේ post එක වැඩලා ඊට පස්සේ මෙන්න මේ වගේ තප්පර කිහිපයකින් වැටෙනවා. මෙන්න මේ වගේ ad එකක් බලන්නේ කියලා. ඉතින් කවුරු හරි මෙන්න මේ click කරාම පස්සේ යාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි ad එකක් play වෙනවා. ඉතින් මෙතන ලොකු ads නැහැ. මේ වගේ ad එක ඔයාලට බලා ගන්නම play වෙනවා. ඊට පස්සේ යාට තියෙන මෙන්න මේ close කරගන්න. ඊට පස්සේ ඔයාලට බටින් බලා ගන්න පුළුවන් thank you for support කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්
පුළුවන් මෙතන link එකට හරි image එකක් ඒ වගේ දේවල් දාලා ඒ ටික වෙනස් කරගන්න. ඒ නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරු හරි අර link එක click කරලා ආවහම පස්සේ දැන් එයා ad එකක් බැලුවා. දැන් එයාට පුළුවන් මෙන්න මේ get link කියන බටන් එක click කරලා ඉවර වෙලා මෙන්න මේ link එකට යන්න. ඉතින් ඔයාලා dashboard එකට ආපහු ආවහම පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ post මම දෙකක් දාලා තියෙනවා. ඒ වගේම දැන් click කරාම පස්සේ එක view එකක් ඇවිත් තියෙනවා. මේ වගේ විස්තර බලා ගන්න. ඉතින් මෙතන පැය කීපයක් පොඩ්ඩක් යනවා. මෙතන update වෙන්න කොහොමවත් එකක් click කරා කියලා මෙතන ඩොලර් ගාණක් පෙන්වන්නේ නැහැ. කීපයක් click කරාම පස්සේ තමයි මෙතන ඩොලර්ස් ගාණක් පෙන්වන්නේ. ඉතින් මේ හැම විස්තරයක්ම ඔයාලට මේ dashboard එකට ආවහම පස්සේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ payouts කියලා තියෙනවා. ඉතින් මෙතනට ගියාම පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට මෙතන ඔයා හොයාගත්ත මුදල් ටික මේ withdraw කරගන්න. withdraw කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉස්සෙල්ලාම අපේ mobile number verification එක කරගන්න ඕනේ. ඊට පස්සේ address එක දීලා ඒ ටික හදාගත්තාම පස්සේ payment method කිහිපයක් තියෙනවා. ඔයාලට පුළුවන් bitcoin විදියට ගන්න. එහෙම නැත්නම් cryptocurrency විදියට ගන්න. ඒ වගේම PayPal එකට මේ වගේ ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් PayPal නම් දැන් ලංකාවට support කරන නිසා ඔයාලට පුළුවන් අලුතෙන් PayPal account එකක් හදලා ලේසියෙන් මෙන්න මේකේ මුදල් withdraw කරගන්න. ඊට අමතරව මෙතන තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් අවශ්‍ය විදිහට ඒක click කරලා ඉවරලා බලන්න. ඉතින් මේක තමයි මේක මේ platform එක ගැන. එහෙම නැත්නම් ඔයා මේ platform එක කරා මුදල් earn කරන්න ඕන ගැන දැනගන්න ඕන basic දේවල් ටික. ඉතින් මම හිතනවා මම කියපු දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. එහෙම නැත්නම් අපේ Telegram channel එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන ඔයාලට මේ පේන තියෙන්නේ. එහෙම නැත්නම් Telegram එකට ගිහලා හසඳු tech school කියලා search කරගත්තාම පස්සෙත් අපේ logo එකෙන් මෙන්න මේ වගේ channel එක ඔයාලට search කරලා search result එක එනවා ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඒකට join වෙලා තියාගන්න. ගොඩක් වටින දේවල් මම ඒක share කරගන්නවා. ඉතින් මේ වගේ ඉස්සරහටත් videos බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. Telegram channel එකට join වෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් TikTok එකේ හසඳු tech school කියලා search කරලා අපි follow කරලා තියාගන්න. ඒකෙත් මේකට members ලා ගොඩක් ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.